Okay, good morning everyone. Since it's already 11:08, I'll start the session. Good morning and thank you for joining in the session. So today, basically, I'm doing this session to give you a basic introduction to our learner management system. අපි මේ වෙනකොට මිස්ලට අපේ ඊමේල් එකක් එවලා තියෙනවා අපේ learner management system එකට access දීලා user name එකකුයි password එකකුයි එවලා තියෙනවා. මම හිතනවා ඔයාලට ඊමේල් එක හම්බෙන්නේ නැති කියලා. එහෙම හම්බෙලා නැත්නම් group එකේ message එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට account එක හම්බෙලා නැත්නම් account එකක් හදලා ඒ details ටික එවන්න. So when we are arranging that access, currently we have given you the access to this orientation program page, and today we will be giving the access to your particular module. Then at අපි orientation program එකට ඔයාලට access දීලා තියෙනවා. ඒ අරින්න ඔයාලා වෙන වෙනම select කරගත්ත courses subject වලට අපි වෙන වෙනම access දීලා තියෙනවා. ඔයාලට email එක ඇවිල්ලා තියෙන්නේ තමන්ටම වෙන්වෙච්ච email එකක් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඔයාලගේ email එකේ තියෙන්නේ ඔයාලගේම username එකයි ඔයාලගේම password එකයි mention කරලායි තියෙන්නේ. So now I'm going to show you on how to log into this learner management system and do the activities in this learner management system. So I think ඔයාලට මේ අපේ අපේ මාකටිං ටීම් එක සහ අපේ හෙඩ් මිස්ටර් නදුන් ඇවිල්ලා කරපු සෙෂන් එකේදී කියන්නේ නැති මොකක්ද මේ ඇයි අපි මෙහෙම කෝසස් වගේක් පටන් ගන්න තියෙන්නේ කියලා. So දැන් මිස්ලා ඔයගොල්ලෝ ස්පෙෂල් බෝඩ්ස් වල වැඩ කරන අය ප්‍රැක්ටිකල් පැත්තෙන් බලුවොත් ඔයාලගේ knowledge එක ඔයාලගේ දැනුම හැමදේම තියෙනවා. ඒ වුණාට ඔයාලගේ qualification එක වලට පෙන්න ගන්න proof එකක් විදිහට තමයි අපි මේ කෝසස් ටික හදලා තියෙන්නේ. So ඔයාලා රික්වෙස්ට් කරපු විදියට ඔයාලා ඉල්ලපු කෝස් එකට අපි ඇක්සස් දීලා තියෙනවා. මේ කෝස් එක යන්නේ self study mode එකේ. තනියෙන් තමයි කරන්නේ. මොකද මේ ඔයාලා working nurses ලා. ඒකට ගොඩක් කලාවට lectures වලට join වෙන්න, ඒ වගේ දේවල්ට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා තනියම Tamanට ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට recording include කරලා, study materials include කරලා තමයි අපි අපේ course එක හදලා තියෙන්නේ. So once you log into your pages, you will be able to see what are the components including in that pages. So ඒ අරගෙන දැන් අපි මේකේ දාලා තියෙන්නේ මේ recording lecture recordings වගේක් දාලා තියෙනවා. හැබැයි ඔයාලට අතරමැද කරගෙන යනකොට අපේ මොන හරි additional sessions ඕන වුණොත් additional support එකක් ඕන වුණොත් ඔයාලගේ request එකේ විදිහට අපි additional sessions arrange කරලා දෙන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ learner management system එකට log වෙන්නේ කියලා. Okay. So in order to log into this learner management system, you don't have to have a laptop. Right? මේ laptop එකක්ම ඕන කියලා නැහැ මේ learner management system එකට log වෙන්න. ඔයාලගේ phone එකකින් උනත් ඔයාලට log වෙන්න පුළුවන්. phone එකෙන්, tab එකෙන්, lap එකක් වෙනවා. laptop එකෙන්, personal computer එකෙන් ඕනිම එකකින් කියන්නේ internet access තියෙන. internet එකට ගිහින් වැඩ කරන්න පුළුවන් device එකකින් ඔයාලට මේ learner management system එකට log වෙන්න පුළුවන්කම තියෙනවා. So මම ඔයාලට දැන් පෙන්නන්නම් කොහොමද මේ log වෙන්නේ කියලා. මම ඔයාලට email එකක් share කරලා තියෙනවා. මම ඔයාලට login details දාපු email එකක් share කරලා තියෙනවා කියලා. ඒ email එකේ mention කරලා තියෙනවා මේ incubator LMS එකේ link එක මොකක්ද කියලා. So you can just click on that link and go to the incubator LMS, or else you can do the you can use the same method that I am doing. මම මේ කරනා වගේ කරගෙන යන්න පුළුවන්. ඔයාලගේ Google එකට ගිහිල්ලා Google එකේ IIHS e-incubator LMS කියලා search කරාම ඔයාලට එන්නේ මෙන්න මේ link එක. ඉස්සලා වෙන link එක. ඒක click කරාම මෙන්න මෙතන තමයි ඔයගොල්ලෝ ඉන්නේ. So this is the site home page for our e-incubator learner management system. So this learner management system we have only created for these specialized courses. මේ learner management system එක අපි හදලා තියෙන්නේ මේ specialized courses වලට විතරයි. මේ group එකේ ඉන්න පුළුවන් සමහර මිස්ලා කලින් අපේ program කරපු අය. එහෙම අයට මේ වෙද්දි
අපේ academic learner management system එකේ access තියනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක පාවිච්චි කරන්න බෑ මේ incubator එකට ලොගින්. මේක වෙනමම learner management system එකක්. ඔයාලා special courses කරන්නම හදපු එකක්. ඒ නිසා මේකට log වෙන නම් මෙන්න මේ කියන link එකට ගිහිල්ලා මම email එකේ දාලා තියෙන link එකට ගිහිල්ලා මෙතන මේ පේන්නේ link එකට ගිහිල්ලා එතනින් තමයි log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Google ගිහිල්ලා IHS Incubator LMS කියලා search කරලා යන්න තමයි පුළුවන්. Now once you come and direct to this site home page for this Incubator LMS, now what you have to do is you have to log into the learner management system. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ learner management system එක ඇතුළට log වෙන්න. ඒ log වෙන්න මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ ඔයාලට පෙනෙනවා login කියලා option එකක්. You can click on this one. Once you click on that login option, now you have directed inside the learner management system. ඔයාලා login කියන option එක click කරාම මෙන්න මේ විදිහට place එනවා ඔයාලට page එකක්. ඔයාලගේ username password type කරන්න එනවා. So these usernames and password I have already shared with you in a separate email. In that email, as for the username, you may have received your email address, and as for the password, you may have a separate password. ඔය හැමෝටම වෙන වෙච්ච username එකක් සහ password එකක් අපි හදලා දීලා තියෙන්නේ. ඒ username එක සහ password එක වෙන වෙනම ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ඔයාලගේ email එකේ ඔප email එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මම දුන්න username එක සහ password එක කිසිම වෙනසක් නැතුව මම දීපු විදිහටම කිසිම වෙනසක් කරන්නේ නැතුව කියන්නේ capital simple මාරු කරන්නේ නැතුව ඊළඟට spaces තියන්නේ නැතුව මම ඒ දුන්න විදිහටම ඒවපු විදිහටම type කරොත් තමයි ඕගොල්ලන්ට learner management system එකට log වෙන්න පුළුවන්. So username එක I have given as for the username I have given your email address. So you have to type that email address as we have provided without doing any changes. You can't change any capitals or simples. You can't add spaces between these letters. And if you are put it in the correct way, then you will be able to log into the LMS. මම ඔයාලට පෙන්නන්න මගේ දැන් sample account එකක් මම පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ. ඔයාලගේ username එකේ තියෙන ඔක්කොම අකුරු මන් දීලා තියෙන්නේ simple වලින්. ඔක්කොම අකුරු simple තියෙන්න ඕනේ. password එකේ මුල් අකුර capital, ඉතිරි අකුරු simple. අනිත් එක තමයි මේ password එකට අපි දීලා තියෙනවා capital එක, ඒ කියන්නේ first letter එක capital, අනිත් ඒවා simple. මේකේ numbers තියෙනවා at sign එක තියෙනවා. අන්න ඒ දීලා තියෙනවා මේ විදිහටම type කරොත් තමයි ඔයගොල්ලන්ට log වෙන්න පුළුවන්. Then you can click on login option. login click කරපු ගමන් ඔයාලව දැන් direct වෙන්නේ අපේ site home එකට. මේ site home dashboard එකට. මේ dashboard එකේ ඔයාලට පෙන්නනවා ඔයාලට මොනවද access තියෙන modules කියලා. ඔයාලට access තියෙන modules මොනවද කියලා පෙන්නනවා. මෙතන ඔයාලට දැනට මේ orientation කියන එක පෙන්නයි. ඒ ඇරෙන්න අපි අද දවසේ ඇතුළත දෙනවා තම තමන්ගේ course වලට අදාළව access එක. එතකොට ඔයාලට මේ dashboard එකේ orientation page එක සහ අනිත් තම තමන්ගේ select කරගත්තු modules මේ course overview කියන තැන පෙන්නයි. මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් මම අද activity කිහිපයක් exam එකක් කරන ආකාරය සහ assignment එකක් submit කරන ආකාරය මෙන්න මේ තුන ගැන කියලා දෙනවා. මේ ටික කරන්න මම orientation page එකට කලින් මම ඔයාලට ගිහින් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා student access එකෙන් join වුණාම log වුණාම කොහොමද මේ course එක ඇතුළේ පෙන්නන්නේ කියලා. ඒක කරන්න මෙන්න මෙතන click කරනවා. ඔයාලා අදාළ course page එක ඇතුළට direct වෙනවා. Now you are inside the course page. So in this course page, if you are scrolling up, පහළට ගියොත් එහෙම මෙතන තියෙනවා මේ program එකට ගැන details include කරලා මේකට අනුව ඔයගොල්ලන්ට මේ
ෆයිනල් එක්සැමිනේෂන් එක විදිහට MCQ ටෙස්ට් එකක් සහ කේස් ස්ටඩි එකක් කරන්න තියෙනවා. මේ දෙකෙන් තමයි අපි ෆයිනල් එක්සැමිනේෂන් එක විදිහට ගන්නෙ. දැන් මේ pages අපි හදලා තියෙන්නේ self study mode එකට. තම තමන් තනියෙන් කරලා improve වෙන්න. මේ දැන් lectures ඔයාලට lectures වලට join වෙන විදිහ නැහැ. ඔයාලට feedback එක ගන්න තනි lecturers ලාගෙන් feedback එක ගන්නට මේක තනියෙන් ඉගෙන ගන්න දාලා තියෙන්නේ. ඒ නිසා ඔයාලගේ page එක ඇතුළට log වුණාම මෙන්න මේ introduction එකෙන් පස්සේ topic පටන් ගන්න තැන ඉඳලා ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. Once you log in, you will be able to see things like this. You will be able to see all the materials included for the first topic. And then from the second topic onwards, you will be able to see that those are restricted. පේනවනේ පළවෙනි topic එකේ විතරයි තියෙන content එක පෙන්නන්නේ. දෙවෙනි topic එකේ ඉඳලා ඔක්කොම ඔයාලට පෙන්නන්නේ restricted කියලා. ඒ කියන්නේ මේ තියෙන දේවල් ගන්න බෑ කියලා. ඒකට හේතු ඊට පස්සේ පහළට ගියාම case study submission තියෙනවා. මේ තියෙන්නේ අපි කරපු lecture recordings බලා ගන්න. ඊළඟට අපි කරන final exam එක ගැන තියෙනවා. මේ final exam එක නම් ඔයාලගේ මාස 8 ඉවර වෙනකොට අපි ඔයගොල්ලන්ට ඊමේල් එකක් එවනවා මේ එක්සෑම් එක ගැන දැනුම් දීලා. එතකොට තමයි Tamanට අදාළ කාලේ මේ එක්සෑම් එක කරගන්න පුළුවන් ඔයාලට. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම්. දැන් මේ තියෙන මම course page එකේ ඉන්නේ. කොහොමද මේ course page එකේ තියෙන දේවල් download study materials download කරගන්න කියලා. මේ තියෙන්නේ wound management program එකට අදාළ first topic එක. මේ topic එකේ මුලින්ම ඔයගොල්ලන්ට තියෙන guide video එකක්. මේක click කරාම ඔයාලට guide video එක මේ වගේ පැත්තක open වෙනවා. මේකේ instructions තියෙනවා. කොහොමද මේක කරගෙන යන්නේ කියන එක ගැන instructions තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා PowerPoint presentation එකක් තියෙනවා මෙතන. මේ පළවෙනි PP01 කියලා දාලා තියෙන මේ PowerPoint presentation එක ඊළඟට extra reading materials තියෙනවා සහ තවත් video links තියෙනවා මේ විදිහට හැම topic එකකටම අපි study materials දාලායි තියෙන්නේ මේ තියෙන PowerPoint presentations මේ තියෙන extra reading materials මේවා ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන් then නිකම්ම click කරලා once you click on that material it will be downloaded for you මේ තියෙන ඒ වගේ මම download කරපු PowerPoint presentation එක and if you click on this extra reading material you will be directed here මේ වගේ direct වෙනවා මේ page එක ඇතුළට මේකෙන් download කරගන්න පුළුවන් ඊළඟට මේ විදිහට තමයි ඔයාලට PowerPoint presentation සහ extra reading materials download කරගන්න වෙන්නේ and next thing is there are some video links included here so you can just click and watch that videos click කරාම ඔයාලගේ වීඩියෝ එක ඇතුළට ඩිරෙක්ට් වුණා. එතනින් ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ෆ්‍රී වෙලාවක ඔයාලා බස් එකේ යනකොට හරි ෆ්‍රී වෙලාවක හරි හොඳට ෆෝන් එකට හරි බස් එකේ යනකොට හිතන්න ෆෝන් එකේ හොඳට ඉන්ටර්නෙට් access තියෙන වෙලාවක ඔයාලට පුළුවන් මෙන්න මේ materials download කරගන්න and when you are free you can refer those materials. So you can by using this LMS properly, you will be able to manage your work and also your private life properly. Or studies, මේ course එක කරගෙන studies වලට මගහැරෙන්නේ නැති වෙන ඔයාලගේ job එකේ වැඩ වලට private වැඩ වලට බාධාවක් නොවන විදිහට මේක ඔයාලට එතකොට පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. So here yes. So දැන් ඔයාලට පේනවනේ මේ second topic එකේ තියෙන restricted කියලා තියෙන ඔයාලට second topic එකේ තියෙන materials කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. හැබැයි second topic එකේ ඔයාලට පේනවා not available unless you achieve a required scores in introduction to wound management quiz. ඔයාලට පේන first topic එකේ quiz එකක් තියෙනවා. මෙන්න මේ quiz එක complete කරලා ඒකට ලකුණු 10න් 10ක් ගත්තම තමයි ඔයාලට second topic එකේ ඒවා ටික පෙන්වන්නේ. පෙන්වන්න second topic එක මම මේ first topic එකේ quiz එකේ ඉන්නේ මම මෙතන click කරලා
එතකොට කියන පස්සේ මට පෙන්නනවා මේ විදිහට quiz එක මම මෙතන attempt quiz now දුන්නා. ආයෙත් start attempt දුන්නා. මේ දුන්නාට පස්සේ මාව දැන් direct වෙලා තියෙන quiz එක ඇතුළට. මේ quizzes වලට අපි time limit එකක් දාලා තියෙනවා. මෙන්න මේ කාලය ඇතුළත මේ quiz එක complete කරන්න. ඔයාලට තියෙන මේ first question කියවලා මේවට කැමති කියලා කියන්නේ correct answer එක දෙන්න පුළුවන්. ඒකට මෙතන දකුණු පැත්තේ කෙළවරේ ඔයගොල්ලන්ට පේනවා quiz navigation කියලා option එකක්. මේ quiz navigation කියන එකේ ඔයාලට පෙන්නවා කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා මේ quiz එකට අදාළ you can see the number of questions that you are having for this particular quiz. So and then this quiz navigation will help you to navigate here and there through your quiz. මේ quiz navigation එක පාවිච්චි කරලත් පුළුවන් ඔයාලට ඔයාලගේ quiz එකේ එහෙම තියෙන questions වලට යන්න. So මම දැන් first question එකේ answer එකක් දුන්නා. ඒ answer එක දීලා මම වෙන question එකක් select කරපු ගමන් ඔයාලට පේනවා මගේ first question එක තිබ්බ box එක dark color වෙලා තියෙනවා. මම එතෙන්ට ගිහින් ඊට පස්සේ පෙන්නනවා answer saved කියලා. අන්න ඒ වගේ when you are doing the first quiz and when you are moving to the second question automatically your answers will be saved in the LMS. දැන් මේ වගේ මම පළවෙනි එකට උත්තර දුන්නාට පස්සේ දෙවෙනි මේ දීලා වෙන එකකට ගියාම මගේ ආන්සර් එක සේව් වෙලා තියෙනවා. මම දැන් next page ගිහිල්ලා second question එකට ආන්සර් එක දෙනවා. මේ විදිහට පුළුවන් ඔයාලට questions ටික කරගෙන යන්න ඒවට answers දෙන්න. මේ questions ඔක්කොම අපි හදලා තියෙන්නේ මේ දීලා තියෙන අපි include කරලා තියෙන study materials වලින්. ඒ නිසා ඔයාලා quiz එක කරන්න කලින් study materials ටික හොඳට කියවලා බලන්න. කියවලා බලලා ඔයාලට පුළුවන් මේවට answers දෙන්න. ඔය විදිහට මම දැන් answers දෙනවා. answers දෙගෙන ගිහිල්ලා මම attempt එක ඉවරයි නම් මම complete කරනවා නම් මට finish attempt option එක දෙන්න පුළුවන්. බයි මේ quizzes වලට අනිවාර්යයෙන්ම ලකුණු 10න් 10ක් ගන්න ඕනේ ඊළඟ quiz එකට යන්න නම්. ඒ නිසා මම මේ හැම එකකටම මොකක්ම හරි answer එකක් දීලා ගිහින් පෙන්නන්නම්. මම complete කරාට පස්සේ I can click on finish attempt option. So once you click on finish attempt, you will be directed to this place where you can see the status of your attempt. Right? ඔයාලා finish attempt option එක දුන්නාට පස්සේ මෙන්න මෙතෙන්ට මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද ඔයාලගේ answers දුන්නද දුන්න answers save වෙලාද අන්න ඒ ටික මෙතන බලා ගන්න පුළුවන්. තාමත් මට වෙලාව තියෙනවා මට තව විනාඩි 7ක් තියෙනවා මේ quiz එක complete කරන්න. තාමත් මට වෙලාව තියෙනවා ඕනනම් මට පුළුවන් return to attempt කියලා බැස් එකට ගිහිල්ලා මගේ මොන හරි answer එකක් save කර change කරන්න ඕන නම් ඒවා change කරන්න. මම මේ වගේ වෙන answer එකක් select කරලා මම දැන් ඉවරයි නම් finish attempt කියන option එක දෙනවා. So now think that I'm completely done and I'm going to submit my quiz. මම දැන් සම්පූර්ණයෙන්ම ඉවරලා මේක submit කරන්න යන්නේ. ඒකට මම submit all and finish කියන option එක දෙනවා. ඊට පස්සේ මෙතන ආයෙත් confirmation එකක් අහලා මම ඒකේ submit all and finish කියන option එක දෙනවා. Once you've given the submit all and finish option, now you will be able to see the status of your attempt. මම දුන්න answers ගැන මට දැන් බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා මම කීයටද පටන් ගත්තේ, කීයටද ඉවර කරේ, කොච්චර වෙලාවක් කරන් තියෙනවද සහ මම 10න් කීයක් හරිද කියලා. මේ පෙන්නනවානේ මේ දැන් quiz navigation කියන option එකේ පෙන්නනවා මගේ හරි ගිහින් තියෙන answers මොනවද වැරදිලා තියෙන්නේ මොනවද කියලා. So මගේ first question එක second and sixth questions තමයි හරි ගිහින් තියෙන්නේ. අනිත් ඒවා කොහොම වැරදි. right මෙන්න මේ වගේ මට මගේ attempt එකේ summary එක බලා ගන්න පුළුවන්. දැන් මම finish review කරනවා. finish review දුන්නාට පස්සේ මම page එක ඇතුළට ගිහින් පෙන්නන්නම්. දැන් ඔයාලා දැක්ක මම මගේ first question එක ඉවර කරා. ඒ ඉවර කරාට මම මේකට ලකුණු 10න් 10ක් අරගෙන නැහැ. right I didn't get the 10 out of 10 for this. ඒ නිසා තාමත් මට පෙන්නන්නේ second topic එක restricted කියලා. මෙන්න මේ quiz එකට මම ලකුණු 10න් 10ක් ගත්තොත් තමයි මට හරියටම second topic එක open වෙන්නේ. so මේ විදිහට මේ ලකුණු 10න් 10ක් ගන්න මට ඕන තරම් attempt ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ තියෙනවා re-attempt quiz කියන option එක.
කළා මම ආපහු questions වෙනස් වෙන්නේ නැහැ. same questions ම තමයි තියෙන්නේ. එතකොට මට පුළුවන් answer select කරන්න. ඒ වගේම මම දෙවෙනි පාරක් කරගෙන යනවා මේ quiz එක. answers ටිකක් දාගෙන යනවා. විදියට තමන්ට කියන attempt එකක් කරන්න පුළුවන්. answers ටික ඔක්කොම දෙනවා. මම ආයෙත් finish attempt දුන්නා. submit all and finish. again submit all and finish. ඒ දුන්නට පස්සේ දැන් මට ආයෙ පෙන්නනවා මගේ answers කීයක් හරිද කියලා. දැන් මගේ 10න් 6ක් හරි ගිහින් තියෙන මොනවද කියලා පෙන්නනවා. නමුත් තාමත් මගේ 10න් 6යි හරි ගිහින් තියෙන්නේ. ඒ නිසා තාමත් මට මගේ IT පෙන්නන්න මගේ එකට තාමත් මට second quiz එක open වෙන්නේ නැහැ. දැන් ඔයාලට පෙන්නනවා මගේ attempt දෙකක් තියෙනවා. ඊළඟ එක ඕනනම් ආයෙත් attempt කරලා මේ විදිහට quizzes ටික කරගෙන යන්න පුළුවන්. මේ ආකාරයට කරලා 10න් 10ක් ගත්තම තමයි second topic එක open වෙන්නේ. ඒ විදිහට තමයි අපිට quiz එකේ මේ තියෙන content ටික complete කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ඇරෙන්න තවත් දෙයක් තියෙනවා. දැන් මේ මම ආයෙත් food management course එක ඇතුළට ගියොත් ඔයාලට පහළට આવොත් මෙන්න මේ quiz මේවා ටික complete කරනවා සහ course එකේ මාස 8 ඉවර වෙනකොට ඔයාලට ඔයාලගේ clinical attendance දැන් මේ course එකට අදාළව ඔයගොල්ලෝ clinical පැය 120ක් complete කරන්න ඕන. ඔයාලට නම් එක ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයා working nurses ඔයාලා වැඩ කරන්නේ මේ special units වල වැඩ කරන අය. ඒ නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ ඔයාලගේ working hours වලදී මේ clinical ටික complete කරගන්න පුළුවන්. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තමන් වැඩ කරන්නේ medical board එකක wounds වලට expose එකක් වෙන්නේ නැහැ. but ඔයාලට මේ wound care management course එක නම් කරන්නේ course එකේ clinical ටික component ටික complete කරගන්න surgical unit එකකට හරි එහෙම නැත්නම් OPD එකේ wound dressing unit එකට හරි change වෙන්න ඕන නම් අපිට පුළුවන් අපේ පැත්තෙන් letter එකක් දෙන්න ඔයාලගේ hospital එකට letter එකක් දෙන්න පුළුවන්. ඔයා මෙහෙම course එකක් කරනවා. මේ course එකට පැය 120ක් clinical hours complete කරගන්න ඕනේ. ඒ complete කරගන්න මෙයාට අදාළ unit එකට arrange කරලා දෙන්න කියලා අපේ පැත්තෙන් අපි letter එකක් issue කරන්න පුළුවන්. ඔය විදිහට clinical attendance එක submit කරන්න ඕනේ සහ case study එක. case study එකක් මම කිව්වා අපේ 150ක් අයියට final grade එක හදනකොට final marks ගන්නකොට ඉතින් 150ක් අපි ගන්නවා අපි කරන final exam එකකින් ඉතින් 150 ගන්න මේ case study එකෙන්. case study එක කරන විදිය ගැන ඔක්කොම අපි මේ තියෙන case study එකෙන් කරන්නේ කොහොමද කියලා කරපු lecture recording තියෙනවා. මේවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට. case study එක complete කරලා මෙන්න මේ දීලා තියෙන link එකට ඔයාලට submit කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පෙන්නන clinical attendance record එක දාන්නේ කොහෙද කියලා. එතන click කරාම මෙන්න මෙතෙන්ට තමයි අපි clinical attendance record එක දාන්නේ. මම ආයෙත් ආපස්සට ගිහින් ඔයාලට පෙන්නන්නම් කොහොමද clinical attendance record එක මොන වගේ එකක්ද කියලා. මෙතන මේ clinical attendance කියන එක click කරාම ඔයාලට පෙන්නනවා මෙන්න මේක තමයි clinical attendance record එක. මෙන්න මේකයි ඔයාලා ඔයාලගේ මාස 8 ඉවරනකොට complete කරන්න ඕනේ. මේකේ hard copy එකක් අරගන්න, print out එකක් අරගන්න, print out එක අරගෙන මේකේ date and time hours ටික complete කරලා ඔයාලගේ board එකේ in charge කෙන් sign කරලා මේක seal එකක් තියෙනවා නම් හොඳයි. sign කරගෙන ඒක පුළුවන් ඕගොල්ලන්ට අපේ learner management system එකට upload කරන්න. මෙන්න මේ මෙතන තියෙන clinical attendance record කියන එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. හැම page එකකම මේ වගේ තමයි තියෙන්නේ. course එක මාරු වුණා කියලා මේකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
මෙතෙන්ට ගිහිල්ලා ඔයගලන්ට මේ හැටියට පුළුවන් ඔයගලගේ clinical attendance record එක submit කරන්න. For that you can click on this add submission option. And for this place you can add your submission. මේ හැටියට දාන්න පුළුවන්. මෙතන click කරලා add option එකකට ගියා. Upload a file, choose file. ඊට පස්සේ ඔයාලගේ device එක ඇතුළට detect වුණාට පස්සේ device එකෙන් ගිහිල්ලා අදාළ topic එක select කරන අදාළ ඔයාලගේ මේ clinical attendance record එක select කරගන්න. මේ වගේ එක select කරගත්තා. open දුන්නා. upload this file. දැන් මෙතන මට පෙන්නනවා මගේ clinical attendance record එක save changes to. දැන් ඔයාලට පෙන්නනවා මෙතන ඔයාලගේ අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක මෙහෙනේ තියෙනවා. ඒ විදිහට තමයි clinical attendance record එක ඔයගොල්ලන්ට submit කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම ආපහු course page එක ඇතුළට යන්න. ඒ ගිහින් මම පෙන්නන කොහොමද case study එක submit කරන්න කියලා. case study එක ඔයාලා case study එක case study format එකක් මෙතන තියෙනවා. ඔයාලට මේ case study format කියන එක click කරාම මේ පෙන්නනවා sample case study එකක් කොයි වගේ එකක්ද ඔයාලා ලියන්න ඕන කියන idea එක ගන්න. back යන්න. ඒකට ඒ විදිහට ඔයාලා case study එක complete කරාට පස්සේ you can click on this case study submission link and same as that clinical attendance you can submit it here. clinical attendance එක submit කරපු විදිහටම පුළුවන් මෙතන submit කරන්න. add submission option එකට ගියා. මෙතන click කරා upload a file, choose file. ආයෙත් ඔයාලගේ device එක ඇතුළට direct වුණා. මෙතනින් ඔයාලා අදාළ case study එක select කරගන්න. open and upload this file. මේ විදිහට පුළුවන් ඔයාලට case study එක upload කරගන්න. save changes and continue. so මේ විදිහට තමයි case study එකක් submit කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලගේ course එකට අදාළ quizzes කරන විදිහ සහ submission විදිහට තියෙන clinical attendance record එක case study එක submit කරන විදිහ තමයි මම දැන් ඔයාලට පෙන්නුවේ. so මේ වෙනකම් කරපු ඒ වගේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවද? මම හිතනවා දැනට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඔයාලා කරගෙන යද්දි ප්‍රශ්න ආවොත් ඔයාලට පුළුවන් අපිව contact කරගන්න. අපි ඔයාලට උදව් කරන්න කොහොමද ස්පීඩ් කරගෙන යන්නේ කියලා. ඊළඟ එක තමයි අපි දැන් LMS එක පාවිච්චි කරලා incubate LMS එක කරන ඊළඟ දේ තමයි now you know how to get the materials ගන්න විදිහ දන්නවා. මොඩියුල් එකට දීලා දෙන quizzes කරන විදිහ දන්නවා. සහ අන්තිම එක තමයි ඔයාලගේ case study එක සහ clinical attendance record එක submit කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒ ඇරෙන්න තව තියෙන ස්පෙෂල්ම දේ තමයි MCQ examination. මම MCQ examination එකක් දාලා තියෙනවා මේ orientation කියන page එකේ ඔයාලට practice වෙන්න. orientation page එකේ පහළට આવොත් ඔයාලට මෙතන තියෙනවා sample activity submission. මේකෙන් ගිහිල්ලා ඔයාලට sample activity එකක් කරන්න පුළුවන්. මේ sample assignment submission කියන තැනට ගිහිල්ලා ඔයාලගේ assignment එකක් submit කරන්න පුළුවන්. සහ මෙන්න මෙතන sample examination කියන එකට ගිහිල්ලා exam එක කරන විදිහ බලා ගන්න පුළුවන්. exam එක practice කරලා try කරලා බලන්න පුළුවන්. ඒකට මම exam එක පෙන්නන්න you can click on the sample examination option. So for these sample examinations there's a special thing. මේ exam වලට නම් special දෙයක් තියෙනවා. මේ exam අපි කරන්නේ මේ වගේ ඔයාලට Teams link එකක් දෙනවා. exam එක තියෙන දවස වෙලාව දැන් දීලා ඒත් එක්ක මේ වගේ Teams link එකක් එවනවා. ඔයාලා exam එක දවසට ඒ Teams link එකට join වෙන්න ඕනේ. Once you join to that Teams link, when you are going to start the examination, your invigilators will give you a password. ඔයාලා exam එක Teams එකට log වෙලා exam එක පටන් ගන්න යනකොට ඔයාලගේ ඉන්විජිලේටර්ස්ලා ඔයාලට පාස්වර්ඩ් එකක් දෙනවා. ඒ පාස්වර්ඩ් එක නැතුව මේ ක්විස් කරන්න මේ එක්සෑම් එක කරන්න ඔයාලට බෑ. so අද අපේ
මේ මම දැන් මේ ඔරියන්ටේෂන් පේජ් එකේ දාලා තියෙන sample examination එකේ password එක විදිහට මම දාලා තියෙන්නේ sample quiz password එක විදිහට මම දාලා තියෙන්නේ sample මම ඒක chat box එකේ mention කරා. එතකොට ඔයාලට පුළුවන් මේ ඒ password එක පාවිච්චි කරලා මේ quiz එක කරලා බලන්න. So now I'm going to show you how to do this sample examination. So you can click on this attempt quiz now option. And once you select it, here this is the page where you have to type the password. Attempt quiz now දුන්නට පස්සේ මෙතන ඔයාලගේ password එක type කරන්න පුළුවන්. මම දුන්න password එක මෙතන type කරලා start attempt දෙන්න. password එක දීලා password එක වැරදුනොත් ඇතුළට question එක කරගන්න බැරි වෙනවා. හරි විදිහට password එක දීලා attempt quiz now දුන්නාට පස්සේ ඔයාලව මේ විදිහට paper එක ඇතුළට direct වෙනවා. අපි අර කලින් activity එක කරා වගේම තමයි මෙතන පේනවා කොච්චර questions තියෙනවද සහ කොච්චර වෙලාවක් ඉතිරිද ඔයාලට ඉවර කරගන්න කියලා. මේ time left කියන තැනින් ඔයාලට පෙන්නනවා මේ exam එක කරන්න කොච්චර වෙලාවක් ඉතිරිද තව කියන එක. So you can pay attention on the time left and you can manage your time while you are doing this. ඔයාලා මේ time left කියන ගැන අවධානය යොමු කරගෙන හිටියොත් ඔයාලගේ වෙලාව manage කරගෙන ඔයාලගේ quiz එක ඉවර කරගන්න පුළුවන්. So as previously කලින් කරපු එක වගේම ඔයාලට පුළුවන් අදාළ question එකේ answer select කරන්න. ඊට පස්සේ කලින් exam එක කරපු විදිහටම මේක කරගෙන යන්න පුළුවන්. පේනවනේ තුන්වෙනි එකේ ඉඳලා කෙලින්ම මම 9 select කරපු ගමන් 9 වෙනි question එකට තමයි direct උනේ. මේ විදිහට ඔයාලගේ exam එක complete කරලා ඉවර කරන්න පුළුවන්. මම මේ දාලා තියෙන sample exam එකක්. අපි මේකෙදි ඔයාලට තියෙන ලකුණු කොච්චරද කියන එක බලන්නේ නැහැ. මේ sample exam එකේ හේතුව මේක ඔයාලට practice කරන්න විතරක් දීලා තියෙන එක. So likewise you can do this activity මේ විදිහට activity එක කරලා ඉවර වෙලා sorry exam එකේ ඔක්කොම answers දීලා ඉවර වෙලා finish attempt කියන option එකට යන්න පුළුවන්. මේ finish attempt ගියාට පස්සේ මෙතන status එකේ පෙන්නනවා මම මොන questions වලටද answers දීලා තියෙන්නේ මොනකටද දීලා නැත්තේ සහ answer save වෙලාද කියන එක. So you can see those things here. And if you are completely done this, you can click on submit all and finish option. And again, submit all and finish. මේ විදිහට තමයි ඔයාලට learner management system එකේ මේ exam එක කරගන්න පුළුවන්. exam එකේ මේ වගේ වලට review එකක් හම්බ වෙනවා. දැන් මේ submit all and finish කරාට පස්සේ ඔයාලට ආපහු ගිහලා මේ answers මුකුත් save කරන්න මේ වෙනස් කරන්න බෑ. ඔයාලා සම්පූර්ණයෙන් බලලා ඉවරයි නේ. You can click on finish review option. So these are the things that I want to mention on how to work in this LMS. මේ ටික තමයි මට ඔයාලා LMS එක learner management system එක පාවිච්චි කරන එක ගැන කියන්න ඕන දේවල් වලට තිබුණේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද තේරුනේ නැති තැනක් හරි මොනවාම හරි ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවද? මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මම එවපු email එකේ මගේ contact number එක email address එක mention කරලා තියෙනවා. එහෙම නැත්නම් මම ආ chat box එකේ දාන්නම් අපේ unit එකේ email address එක. මේක අපේ unit එකේ email address එක. ඒකෙනුත් ඔයාලට පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට එවන්න. එතකොට අපේ unit එකේ ඉන්න ඕනිම කෙනෙක් මේක බලලා ඔයාලට උදව් කරයි.
ඒ අරන්න මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලොග් වෙන එක සම්බන්ධව සහ ඔයගොල්ලන්ට ඇඩිෂනල් සෙෂන් ඕනද ඒ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම හදපු මම හිතනවා හදපු WhatsApp group එකේ ඔයාලා ඔක්කොම ඉන්නවා කියලා. ඒ WhatsApp group එකේ ඔයාලගේ තියෙන choose ටික අපිට දාන්න පුළුවන්. so මේ ටික තමයි මට දැනට කියන්න ඕනකම තිබුණේ. and do you have any questions? මොනවාම හරි ප්‍රශ්නයක් අහන්න දැනගන්න දෙයක් තියෙනවද මිස්ලට? දැනට ප්‍රශ්නයක් නෑ කරගෙන යද්දි ප්‍රශ්නයි කියලා හිතෙනවද? ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න, එඩිෂනල් සපෝට් එකක් ඕන වුණොත් කියන්න, කේස් ස්ටඩි ලියන විදිහ ඊළඟට කොහොමද මේ LMS ට්‍රේනින් එක ගැන තියෙනවා LMS ට්‍රේනින් එක තියෙනවා මේ Moodle එකට ලොග් වුණාම ඒ ඇරෙන්න මම ඕනනම් ආපහු මේ රෙකෝඩින් එකක් ඔයාලට ෂෙයා කරන්නම් කොහොමද LMS එකේ වැඩ කරන්නේ කියලා. එතකොට මම ඒ කියලා දුන්න විදිහට කරගෙන යන්න පුළුවන් කන්ටෙන්ට් ටික කේස් ස්ටඩි සබ්මිට් කරන්න ඕනේ, ක්ලිනිකල් ඇටෙන්ඩන්ස් සබ්මිට් කරන්න ඕනේ. යාළුවට මාස 8ක කාලයක් තියෙනවා මේ ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න. ඒ අතරමැදදී කොතනකදී හරි ඔයාලට ප්‍රශ්නයක් ආවොත්, ඔයාලට සපෝට් එකක් ආවොත්, ඔයාලට පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න. Right? So that's all I have to mention. And thank you all for joining. If you don't have any further issues, you can leave the session. Thank you. හරි අහන්න ප්‍රශ්නයක් මොකුත්ම නැත්තම් අපි සෙෂන් එක නවත්තමු. Thank you. Thank you. You're welcome, miss. Thank you, Miss. You're welcome, miss. Thank you, Miss Taruka. You're welcome, miss. Thank you, Miss. You're welcome.